ගුරු හා අධ්‍යාපන පරිපාලන සාමාන්‍ය දැනීම. ගුරුකාර්ය සාධන ඇගීම් කෑවලිය ගත්තම ඇගීම් කාලය තමයි අවුරුද්දක්. ඒ කියන්නේ අවුරුද්දක් කාලය පුරා ගුරුතුමා හෝ ගුරුතුමිය කරපු දේ ඇගීමට ලක් කරනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාගත්තම CWW කන්නංගර මැතිතුමා අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කිරීමේ නව වැඩපිළිවෙල යටතේ ඇගීම් ක්ෂේත්‍ර 5ක් නෙවෙයි 8ක් තියෙනවා. ඇගීම් ක්ෂේත්‍ර 8ක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තම පාසල් කළමනාකරණය, භෞතික සම්පත්, ශිෂ්‍ය සුබදාසනය මේ වගේ ඇගීම් ක්ෂේත්‍ර 8ක් ඔස්සේ ගුණාත්මක භාවය තහවුරු කරනවා. ඊට පස්සේ අනිවාර්ය අධ්‍යාපන වයස සීමාව ගත්තම අවුරුදු 5 සිට 16 දක්වා අනිවාර්ය වයස සීමාව වෙනවා. ගුරුවරට වර්ධකය ගත්තම ඒක අයිතිවාසිකමක් නෙවෙයි. ඒක ඇවිල්ලා ගුරුවරයාට රාජකාරිය හරියට ඉටු කරාට ලැබෙන දිරිගැන්වීමක් ලෙස තමයි හඳුන්වන්නේ. එතකොට පාසල් දරුවන්ට පෙළපොත් නොමිලේ ලබා දීම ආරම්භ කළේ 1980 වර්ෂයේ. ගුරුකාර්ය සාධන වැඩපිළිවෙල අවධානය යොමු කර ඇති ක්ෂේත්‍ර ගත්තම පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු, සමගාමී බාහිර කටයුතු, ඊළඟට ගුරුවරයාගේ රාජකාරියට පැමිණීම ආදී මේ වෙද්දී අවධානය යොමු කරනවා. පාසල් දරුවන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම ආරම්භ කළේ 1993 වර්ෂයේ. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇගීම් හා පෙමිතින් ඒකකයේ පිහිටු කවද්ද? එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇගීම් හා පෙමිති ඒකකය මේක පිහිටුවේ කවද්ද? 2001 වර්ෂයේදී තමයි මේක පිහිටුවේ. ඒ කියන්නේ ඇගීම් වල ඒක පිහිටවන්න හේතුව ඉස්කෝලවල වැඩ හරියට කරනවද කියලා හොයා බලන්න තමයි ඒක පිහිටුවේ 2001 වර්ෂයේ. ගුරුවරයෙකුට හිමිවන වාර්ෂික සාමාන්‍ය නිවාඩු ගත්තම අවුරුද්දකට දවස් 41ක් නිවාඩු තියෙනවා. ඒත් දවස් 21ක් අනියම් නිවාඩු, දවස් 20ක් විවේක නිවාඩු මේ විදිහට තමයි ඒ නිවාඩු හඳුන්වන්නේ 41. අනියම් නිවාඩු 21යි, විවේක නිවාඩු 20යි. පාසල් අධ්‍යාපන ගුණාත්මක බව තහවුරු කිරීමට නව වැඩපිළිවෙලක් යටතේ ඇගීම් කටයුතු සිදු කිරීමේ වගකීම දරන ආයතනය තමයි අධ්‍යාපන අමාත්‍යාංශය. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කාර්යාලය සහ පාසලේ විදුහල්පතිතුමා මේ තමයි ප්‍රමුඛ කමිටුව. ලංකාවේ පාසල් සඳහා විෂය නිර්දේශය සකස් කරන්නේ කවුද? ඒ තමයි මහරගම තියෙන මේ ජාතික අධ්‍යාපන ආයතනය NIE කියලා කියන්නේ. හරිද? ජාතික අධ්‍යාපන ආයතනය තමයි මේ සිලබස් හදන්නේ, රිසර්ච් කරන්නේ, මොනවද දාන්න ඕන මේ ඔක්කොම කරන්නේ යාලා. ඊළඟට අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කිරීමේ නව ඇගීම් වැඩපිළිවෙලක් යටතේ ඇගීම් ක්ෂේත්‍ර වලට අදාළ පෙමිති ගණන ගත්තම පෙමිති 12ක් තියෙනවා. ලංකාවේ ප්‍රධාන විභාග ගත්තම සාමාන්‍ය පෙළ, උසස් පෙළ තමයි ප්‍රධාන විභාග විදිහට පැවැත්වෙන්නේ. බත්තරමුල්ලේ පැවැත්වෙන ප්‍රදේශයේ පිහිටා තියෙන විභාග දෙපාර්තමේන්තුව මගින් තමයි මේ විභාග සියල්ල ඔක්කොම පවත්වන්නේ. බත්තරමුල්ලේ තියෙන විභාග දෙපාර්තමේන්තුවේ. දැන් ගුරුවරයෙකුගේ වැටුප් වර්ධක ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන සාධක ගත්තම කාර්ය සාධන ඇගීම හොඳ මට්ටමක තියෙන්න ඕන, නිසි පරිදි පාසලට එන්න ඕන, විනය විරෝධී වැඩ කරන්න බෑ. ඊපස්සේ ගුරුවරයෙකුට එහෙම පාසල් සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් උපරිම කාලය ගත්තම ස්ථාන මාරු නීතිය අනුව ගත්තම එකම පාසලේ සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් කාලය තමයි අවුරුදු 10ක්. හරිද? අවුරුදු 10ක් එකම පාසලේ ඉන්න පුළුවන්. එතකොට වෙන පාසලකට මාරු වීමක් ලබා ගන්න පුළුවන් ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් එකක්. අවුරුදු 10න් පස්සේ. පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ආශ්‍රිතව ලබාගත හැකි තත්ත්ව ගත්තම ඒ විශිෂ්ට ඊතා විශිෂ්ට A කියන්නේ B විශිෂ්ට, C කියන්නේ යහපත්, D කියන්නේ සතුටුදායක, E කියන්නේ වැඩි දියුණු විය යුතුයි කියන එක තමයි මේ ගුණාත්මක මට්ටම ආශ්‍රිතව තියෙනවා ABCD E කියලා මට්ටම් 3 4 5ක් තියෙනවා. පාසලක ප්‍රධාන පරිපාලකයා කවුද කියලා ගත්තොත් ඒක දන්න අනිවාර්යයෙන්ම විදුහල්පතිතුමා හෝ විදුහල්පතිනිය. එයා තමයි පාසලේ ප්‍රධාන පරිපාලකයා වන්නේ. පාසලේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තහවුරු කිරීමට ඇගීම් කෑවලියේ පාසල් පද්ධතියට හඳුන්වා දුන් වර්ෂය ගත්තම 2004 තමයි මේක හඳුන්වා දුන්නේ. පාසල් සංවර්ධන කමිටුව කියලා කියන්නේ ඉස්කෝලේ දියුණුව වෙනුවෙන් සංවර්ධන කමිටුවන්නේ දියුණුව වෙනුවෙන් විදුහල්පතිතුමා, ගුරුවරු, ආදි ශිෂ්‍යයන්, දෙමව්පියන් එකතු වෙලා හදාගත්ත කමිටුවක් තමයි මේ පාසල් සංවර්ධන කමිටුව කියලා කියන්නේ. ඒතකොට ගුරුකාර්ය සාධනය තුළින් ඇගීමට ලක්වන ගුරුවරයා සිදු කරන කාර්ය ගත්තම පාඩම් සැලසුම් කිරීම, ලෙසන් ප්ලෑන් කිරීම,
record of work පොත් වාර්තා පොත් ළමයිගේ අකණ්ඩ ඇගීම SBA එක විශේෂ ව්‍යාපෘති ගැන මේ වගේ ඒවා බලන්න. ගුරු කාර්ය සාධනය තුළින් ඇගීමට ලක්වන ගුරුවරයා සිදු කරන කාර්යයන් ගත්තම පාඩම් සැලසුම් කිරීම වාර්තා පොත් සැකසීම ළමයිගේ අකණ්ඩ ඇගීම මේ වගේ ව්‍යාපෘති සලකනවා. හරි. පාසල් ජාතික පාසල් පාලනය වෙන්නේ කුමන ආයතනයෙන්ද ගත්තම ජාතික පාසල් පාලනය වෙන්නේ කෙලින්ම මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. ජාතික පාසල් ඉහළ පෙමිදීන්ට ළඟා වීමට නම් ඉටු කළ යුතු අවශ්‍යතා ගණන ගත්තම මේ සඳහා සම්පූර්ණ අවශ්‍යතා එහෙම නැතිනම් දර්ශක 220ක් සම්පූර්ණ කරන්න තියෙනවා. හරිද? දර්ශක 220ක් සම්පූර්ණ කරන්න ඕන ප්‍රමිතියට එන්න. 220ක්. පළාත් පාසල් පාලනය වෙන්නේ කුමන ආයතනයෙන්ද ගත්තම අදාළ පළාතේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් තමයි ඒක පාලනය වෙන්නේ. ගුරු කාර්ය සාධන ඇගීම් චක්‍රය ගත්තම ඍජුවම සහභාගී වෙන කොටස්කරුවන් තමයි ගුරු කාර්ය සාධනයට අදාළ ගුරුවරයා අංශ ප්‍රධානීන් නියෝජ්‍ය විදුහල්පති පාසලේ විදුහල්පති හා කලාප කාර්යාලයේ විශේෂ භාර අධ්‍යක්ෂකවරයා. අවුරුදු 13ක අනිවාර්ය අධ්‍යාපන වැඩමුළුව කියන්නේ අනිවාර්ය වැඩසටහන කියලා කියන්නේ මොකක්ද දන්නවද? සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කුමක් වුණත් හැම ළමයෙක්ටම වෘත්තීය විෂයක් එක්ක උසස් පෙළ දක්වා අවුරුදු 13ක් ඉස්කෝලේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න දෙන අවස්ථාව තමයි මේ අනිවාර්ය 13ක අඛණ්ඩ අධ්‍යාපනය කියන්නේ. ගුරුවරයෙකුගේ වැටුප් වර්ධන කාල සීමාව හඳුන්වන්නේ වැටුප් වර්ධක කාල සීමාව කියලා කියන්නේ අවුරුද්දක්. අවුරුද්දකින් තමයි වැටුප් වර්ධකය වෙන්නේ. ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ලංකාවේ ඇති ආයතන තමයි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු අභ්‍යාස විද්‍යාල, ගුරු විද්‍යාලය, ඊළඟට විශ්වවිද්‍යාල අධ්‍යාපන පීඨ මේ වගේව තමයි ගුරුවරුන් පුහුණු කිරීම සඳහා යොදා ගන්න ආයතන වන්නේ. පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා වූ නව වැඩපිළිවෙළ නිර්මාණය කර තියෙන්නේ ප්‍රධාන නිර්ණායක 4ක් තියෙන. ඒ තමයි සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, ඇගීම, ප්‍රතිපෝෂණය, ෆීඩ්බැක්. සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, ඇගීම, ප්‍රතිපෝෂණය යටතේ පාසල් ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා නව වැඩපිළිවෙළ නිර්මාණය කර තියෙනවා. ළමා හිතකාමී පාසල් සංකල්පයේ අරමුණ ගත්තම ළමයින්ට කිසියම් බියක් හෝ වෙනස්කමක් කිරීමකින් නැතුව ආදරයෙන් සතුටින් ආරක්ෂිතව ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් ඉස්කෝලේ නිර්මාණය කිරීම තමයි ළමා හිතකාමී පාසල් කියලා කියන්නේ. ළමයින්ට කිසියම් බියක් හෝ වෙනස්කමක් නැතුව ආදරයෙන් සතුටින් ආරක්ෂිතව ඉගෙන ගන්න තියෙන පරිසරයට තමයි හිතකාමී පාසල් කියලා කියන්නේ. පාසල් සංවර්ධනයේ ගුණාත්මක බව තහවුරු කිරීමේ නව වැඩපිළිවෙළ යටතේ සම්පූර්ණ දර්ශක ගණන ගත්තම 220ක් තියෙනවා. කලිනුත් කිව්වා 220ක් තියෙනවා. පාසලක ගත්තම ප්‍රාථමික අංශය ලෙස සැලකෙන්නේ එක් වසරේ සිට පහ වසර දක්වා තමයි ප්‍රාථමික අංශය කියලා කියන්නේ. පාසල් ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා පිහිටවන ලද අධිකරණය තමයි ජාතික ළමා අධිකරණය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය. සුහුරු පන්ති කාමර කියන්නේ ගත්තම ස්මාර්ට් ක්ලාස්රූම්, පරිගණක අන්තර්ජාල, ස්මාර්ට් බෝඩ් මේ වගේ ප්‍රොජෙක්ටර් හරිද නවීන තාක්ෂණය පාවිච්චි කරලා හදන පන්තිවල තමයි මේ සුහුරු පන්ති කාමර කියලා කියන්නේ. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය පරීක්ෂා කිරීම සඳහා පාසල තුල ක්‍රියාත්මක වන වැඩසටහන තමයි පාසල් වෛද්‍ය පරීක්ෂණ වැඩසටහන. පාසල් වෛද්‍ය පරීක්ෂණ වැඩසටහන මගින් තමයි පාසලේ ළමුන්ගේ සෞඛ්‍ය පිළිබඳව හොයා බලන්නේ. ලෝක ගුරු දිනය ලංකාවේ සමරන්නේ ඔක්තෝබර් 6 වෙනිදා. මෙදින පාසල්වල ගුරුවරුන්ට ස්තුති කරලා මේ වගේ උත්සව තියෙනවා.